මහනුවර දළදා මාලිගාව ඉදි කරන්නට පෙර දළදා වහන්සේට වසර 12ක් පුරා රැකවරණය ලබා දුන් ඓතිහාසික ස්ථානය ගවේෂණය කරන්නයි අද අපි වලව්ව තුලින් පියමනින්නේ. වලව්ව ලාංකික ඉතිහාසයේ නොදුටු පැතිකඩ. ක්‍රිස්තු වර්ෂ 1215 මාඝගේ දරුණු ආක්‍රමණය හමුවේ රජරට ශිෂ්ටාචාරය අලු වී යද්දී ලක්දිව බෞද්ධ උරුමය රැකගන්නට මතු වූ මහා පෞර දඹදෙණිය. අනුරාධපුරයත් පොළොන්නරුවත් බිඳ වැටී තිබුණු ඒ අඳුරු යුගයේදී සිංහල රාජ්‍යත්වයේත් සම්බුදු ශාසනයේත් ජීවය රැඳුණු ඒ මහා කේන්ද්‍රස්ථානය අදටත් නිහඬව සාක්ෂි දරනවා. මාඝගේ පාලනයට අභියෝග කරන්නට එදා ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකුම උත්සාහ කළා. නමුත් ඒ අතරින් අභිබවා නැගී සිටියේ දඹදෙණියේ විජේබාහු කුමරුයි. ක්‍රිස්තු වර්ෂ 1232 දී ඔහු රටේ පිළිගත් නායකයා බවට පත්වන්නේ දළදා වහන්සේ සහ පාත්ලා ධාතුන් වහන්සේගේ භාරකාරත්වය තමන් සතු කර ගැනීමෙන්. තමන්ගේ නමින්ම මේ විජේසුන්දරාරාමය තුන්වන විජේබාහු රජතුමා ඉදි කළ අතර මේ පින්බිම එදා පාලකයන් සිව් දෙනෙකුගේම නොමද රාජ්‍ය අනුග්‍රහය ලැබූ සුවිශේෂී ස්ථානයක්. දඹදෙණි යුගයේ වඩාත් වැදගත්ම කාල සීමාව වන්නේ දළදා වහන්සේ මෙහි වැඩ සිටි අවධියයි. දඹදෙණි අස්න සහ පූජාවලිය වැනි මූලාශ්‍ර සාක්ෂි දරන ආකාරයට දෙවන පරාක්‍රමබාහු රජු මෙහි තෙමහල් දළදා මාලිගාවක් කර වූ බව කියවෙනවා. අද අපි දකින ප්‍රතිමා ගෘහය දෙමහල් ටැම්පිට විහාරයක්. ගර්භගෘහය වටාදි වෙන ප්‍රදක්ෂිනාපතය ගල් කුළුණු 14ක් සහ ලී කුළුණු 12ක් මත අභිමානයෙන් නැගී සිටිනවා. සිව් දිශාවටම මුහුණලා ඇති දොරටු 4ක් මෙහි තිබීම ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණයක්. උඩුමහලට පිවිසෙද්දී අපට හමුවන බීරලු කැටයම් සහිත අත්වැට මහනුවර යුගයේ ප්‍රතිසංස්කරණවල විශිෂ්ටත්වය කියා පානවා. මේ විහාර බිත්ති අපට කියන්නේ කාලය පිළිබඳ කතාවක්. දඹදෙණි මහනුවර සහ 19 වන සියවස යන යුග තුනටම අයත් සිතුවම් මෙහි හඳුනාගත හැකි. නාගරාජ දොරටුපාල රූප දෙකක් පසකින් නැති දොරටුවෙන් ඇතුළු වන විට අප පිවිසෙන්නේ ඉතිහාසයේ ගර්භයටයි. පුරාවිද්‍යා කැණීම් වලින් හමු දඹදෙණි කාසි ලන්දේසි සහ බ්‍රිතාන්‍ය කාසි වලින් තහවුරු වන්නේ මේ ස්ථානය රාජධානි පෙරළියත් සමග අභාවයට නොගොස් විවිධ යුගවලදී ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ බවයි. විහාර මළුවෙන් පිටත ඇති පැරණි චෛත්‍ය සහ පොහොයගේ සනාථ කරන්නේ එදා මෙය කොතරම් විශාල භූමි භාගයක පැතිර තිබූ මහා මධ්‍යස්ථානයක්ද යන්නයි. දඹදෙණි යුගය යනු යුද්ධයට පමණක් නොව දැනුමටත් තෝතැන්නා. දෙවන පරාක්‍රමබාහු රජු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත නාමයෙන් පිදුම් ලැබුවේ මේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ ආගමික සහ ශාස්ත්‍රීය පුනරුදය නිසයි. සිදත් සංගරාව සද්ධර්ම රත්නාවලිය පූජාවලිය වැනි වටිනා ග්‍රන්ථ 61ක් මේ යුගයේදී බිහි වුණා. විජේසුන්දරාරාමය කියන්නේ හුදෙක් වන්දනීය ස්ථානයක් පමණක්ම නොවේ. එය එදා රටේ ප්‍රධානතම බුද්ධිමය මධ්‍යස්ථානයක්. අක්කර ගණනාවක පැතිරුණු ඒ මහා රාජධානිය අද කුඩා බිම් කඩකඩ සීමා වී තිබුණත් විජේසුන්දරාරාමේ සෑම ගල්පුවරුවක්ම කෑගසා පවසන්නේ අපේ ජාතියේ නොසැලෙන ශක්තියයි. කාලය විසින් බොහෝ දේ වැළලී යන්නට ඉඩ හැරියත් දඹදෙණියේ මේ සුවිශේෂී උරුමය අපේ අනන්‍යතාවයේ සලකුණක් ලෙස සදාකල් පවතිනු ඇත. වලව්ව සමග මෙවන් වටිනා ගවේෂණ සඳහා දිගටම රැඳී සිටින්න. දඹදෙණියේ විජේසුන්දරාරාමය සහ දඹදෙණි රාජධානිය පිළිබඳව ඔබ දන්නා තොරතුරුත් ඇතනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. වලව්ව ලාංකික ඉතිහාසයේ නොදුටු පැතිකඩ.